අම්මේ අපේ තාත්තා මොන වගේද අම්මේ? ළමයා ඔය නරක වැඩවලට යොමු වෙන්න ඉඩ තියන්නේ. විභාගයෙන් පස්සේ මම සෙමිනේරියට ඇතුල් කරන්නම්. එතනින් ඒ ළමයාට හොඳ ආගමික අධ්‍යාපනයක් ලැබේ. සමාජයට අවශ්‍ය හොඳ පුරවැසියෙකුත් වෙයි. කොච්චර කිව්වද ඔය ජරා කසිපු පෙරන රස්සාව අත්හැරලා වෙන මොකක් හරි රස්සාවක් හොයාගන්න කියලා. කෝ ඉතින් ඇහුවය. දැන් ඉතින් හිරේ විලංගුවේ වැටලා දුක් විඳිනවා. උඹ ඇස් දෙකම දැක්කනේ. ඕවට පැටලිච්ච පද්මේ මාමට වෙච්ච හරිය. ඉක්මනට ඵලයන් පුතේ. ගේට්ටු වරන වෙලාවත් ළඟයි දැන්.
මොනවාද පුතේ අද කැමරට තියෙන්නේ? ඌරුමසි පරිප්පුයි පොල් සම්බෝලයි. ෂා මරුබන් මේ එට රුවන් අයියට එන්න කියපන්. මට තියෙන උට පොඩි වැඩක් බාර දෙන්න. හැරල් බාපත් අම්මට සල්ලි ටිකක් යවුවා කියලා කිව්වා. ඒ ටික හම්බ වෙයි කියලා කියපන්. හරිද? හරි මා. තමයි ඉතින් අපිට ගේම ඉල්ලන එකම එක. ඕකයි ගෝලියෝනේ මේ අර ඔබේ සේකරපුර බඩු බෙදන්නේ. මූ තමයි මේ ඉඳලා ඔක්කොම ලීඩ් කරන්නේ. ඌ අට්ටු ඇදලා එළියට ගිය ගමන් ආයෙමත් අපිට ගේම ඉල්ලනවා. අපිට පදිරි වෙන්න බෑනේ බං. කරන දෙයක් ඕකට මේදිම කරලා යවන්න වෙයි. අපි මොකක් හරි ගේමක් සෙට් කරමු. මංගාව පොඩි ප්ලෑන් එකක් තියෙනවා. අඩු කවුද මේ අප ගෙවා ගන්න බැරුව ඉන්නවා? අර රතු ගුණේ දඩි පිටි සෝමේයිනේ. මේ මං අපසල්ලි වල දෙන්න. මට උඹලයි සපෝට් එක ඕනේ. හරි නියල් අයියා. අපිට නියල්ලට සපෝට් නොකර වෙන කාට සපෝට් කරන්නද? කාටද මෙච්චර ලොකුවත් තට්ටියක්? අපේ නිහල් අයියට ඉතින් තනියෙන් කාලා පුරුද්දක් නැහැනේ. මං කිව්වේ ඔය අහල පහල ඉන්නටත් එක්ක තමයි මේ ගෙනාවේ. අම්මට උඩුරියානේ. අපේ නිහල් අයියා එහෙම තමයි සර්. දෙනකොට ඉතින් බොක්ක පිරෙන්නම දෙනවා. කොලෙසියා උන් එහා පැත්තේ ඉන්නවා කිව්වා.